අයිබෝවන් කියවෝරා ඔබ සිලදනාම පිළිගන්නවා තවත් එක් මයික්ස් චොයිස් 1 රූපරචනාවකට. ඉතින් එන්න අද අපිත් එක්ක යමු සොදුරු නවසීලන්තයට. නවසීලන්තයේ දකුණු දූපතට. අපි පිටත් වුණේ මෙල්බර්න් ඉඳලා අපේ ගමන පටන් ගත්තේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර ඉඳලා. ඉතින් අපි ඊට පියෑඹුවේ එයා නිව්සීලන්ත යානයකින්. අපේ කට්ටිය හුඟක් හිටපු නිසා අපිට ගෲප් ඩිස්කවුන්ට් එකක් හම්බුණා එයා නිව්සීලන්ත එකේ. අපි ගිහිල්ලා මුලම දවසේ රාත්‍රිය මට ගත කරන්න ලැබුණා මගේ පැරණි මිතුරෙක් වෙන තිස්ස සමග ඔහුගේ ගෙදර. අපි ඉතින් ඔවුන්ගේ සංග්‍රහ සත්කාර විඳලා අපි ඊළඟට අපේ අනික් කණ්ඩායමට එකතු වුණා. එන්න විඳින්න. අපේ දෙවෙනි දවසේ උදේ පාන්දරම අපි ජිම් එකට ගිහිල්ලා ව්‍යායාම වල යෙදිලා ඊට පස්සේ හොඳ උදෑසන ආහාරයක් අරගෙන අපේ මිතුරොත් සමග ගියා ජාත්‍යන්තර ඇන්ටාර්ක්ටික් මධ්‍යස්ථානයට. ඒක ඊටාම ළඟ පිහිටලා තිබුණේ. අපි එතනට ගිහිල්ලා මුලින්ම මෙම හාග්ලන් කියන විශේෂ වාහනේ ගමක් ගියා. එන්න අපිත් එක්ක යන්න ඒ වාහනේ. We're going to start with going over a couple of hills, so yeah, make sure you're holding on. Yeah. There's that giant gap there. Yeah. So that giant gap is our crevasse. And if these vehicles are travelling over the ice, they come to a gap and they can't go around it, they may just have to go over it. And the good news is they can. So we're going to turn around and we won't go flying over it.
right is a glorious car park. Alright, we're going to plummet down the other side now, so hold on. And then we go to our water. So these vehicles, they're amphibious. They float. They've got really good buoyancy, just a bit lightweight. And they can propel themselves through the water with the treads, they act a bit like pedals. There we go, safely out of the water. And we're at the end of the course. So, yeah, I hope you enjoyed that. Yep. And you sort of learned a bit about these machines. Got a bit of කොහොමද මිත්‍රෝනි? appreciation for them. ඔබලත් කැමති ඇති ඒ වගේ ගමනක් යන්න. Started. හොඳයි. අපි එකකින් පස්සේ ඇතුළට ගිහිල්ලා තවත් වාහන බලලා තවත් ප්‍රදර්ශන භාණ්ඩ බලලා ගියා ඉතාමත් විශේෂ තැනකට තවත් එක් දෙයක් රස විඳින්න. මේක දකින්න පුළුවන් ඇන්ටාර්ක්ටිකාවේ විතරයි. නමුත් මේ ස්ථානයේදී අපේ අත්දැකීම ගන්න පුළුවන්. එන්න අපි සමග විදිමු. Getting pretty cool now. Honey, wow. Are you tired? Is he sort of tired? No. Well, when you meet 500-600 people in the morning, Yeah, that's what I said. you get a bit tired. Get tired, yeah, that's what I thought, yeah. Yeah, So that's another 500 people get another. right. Come on. කොහොමද? ඔගොල්ලොත් කැමතිද ඒ වගේ අයිස් වගේ සීතල ඇන්ටාර්ක්ටික් කුණාටුවක රස විඳින්න? මෙන්න එහෙනම් ස්ථානය. අපි ගියා වගේ ඔගොල්ලොත් එන්න. අපි ඒකෙන් පස්සේ ගියා ඇතුලේ තවත් තියෙන විවිධ භාණ්ඩ බලන්න, ප්‍රදර්ශන භාණ්ඩ බලන්න. ඒගොල්ලෝ පාවිච්චි කරපුවා ඉතිහාසයට සම්බන්ධ ඒවා. ඒකම අපට හම්බුණා හස්කි කියන බල්ලෝ වර්ගය. හස්කිලා තමයි උදව් කරලා තියෙන්නේ ඉස්සෙල්ලා කට්ටියට යන්න මේ වගේ සීතල ප්‍රදේශවල. ඒගොල්ලන්ට හොඳට සීතල පුරුදුයි. ඒකම ඉතිහාසගත කරුණු මං කිව්වා. තවත් ට්‍රීටි එක ඇන්ටාර්ක්ටික් ට්‍රීටි එක දැක්කා. ඒ ඔක්කොම බලලා අපි ආවා අපේ දහවල් ආහාරය ගන්න. අපි ගියේ ඉන්දියානු අවන්හලකට. ඔන්න ඕගොල්ලෝ ක්‍රයිස්ට් චර්ච් වල ඉන්නවා නම් මේ ප්‍රදේශයේ ඉන්නවා නම් මට බය නැතුව කියන්න පුළුවන් යන්න මෙම ස්ථානයට. ඒගොල්ලන්ගේ කෑම හොඳයි, ඉතාමත් ප්‍රණීතයි. ඉන් පස්සේ අපි අපේ හෝටලේ වෙත නැවත ගියා. මොකද එදා රාත්‍රියේ අපේ සූදානමක් තිබුණා විශේෂ වැඩසටහනකට. මොකද්ද? මොර්ටෝ විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයන්ගේ 81 වසරේ ආදිශිෂ්‍යයන්ගේ එකමුතුව. ඉතින් මේකට ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ඉන්න සියලුම ආදිශිෂ්‍යයෝ ඇවිල්ලා තිබුණා. ඒකම කැනඩාවෙන් ශිෂ්‍යාවක් ඇවිල්ලා හිටියා. අපේ දෙවෙනි දිනය එලෙස සොඳුරු විදිහට නිම වුණා. අපි ඊළඟ දිනේ උදේ පාන්දරින් නැගිටලා අපි සියලු දෙනා අපේ වාහන අරගත්තා. වාහන දෙකක් අපට අවශ්‍ය වුණා. වෑන් දෙකක්. මොකද අපේ කට්ටිය හුඟක් හිටපු නිසා. ඊට පස්සේ අපි පිටත් වුණා අපේ මුලම යන ස්ථානය බලා හැන්මා ස්ප්‍රින්ග්ස්. ඒක උණුදිය උල්පත් තියෙන ස්ථානයක්. අපි එතන ගිහිල්ලා නෑවා. දවල්ට කෑවා. තේත් බිව්වා. අයිස්ක්‍රීමුත් කෑවා. ඉතාමත් හොඳ අත්දැකීමක්. මං හිතනවා ඔබත් ක්‍රයිස්ට් චර්ච් වල ඉඳලා යනවා නම් මේක මිස් කරන්න නැතුව යන්න ඕන ස්ථානයක් කියලා. හන්මා ස්ප්‍රින්ග් මතක තබා ගන්න.
එන්න අපිත් එක්ක විඳිමු. අපි ඉතින් හැන්ම ස්ප්‍රින්ග්ස් වල සෑහෙන කාලයක් ගත කළා. සමස්වරුවට වෙනකොට පිටත් වුණා අපේ නවාතැන්පොළ කරා යන්න ග්‍රේමවුත් එක. ඒක පැය 3ක වගේ ගමනක් හැන්ම ස්ප්‍රින්ග්ස් ඉඳලා. ඉතින් සමාවෙන්න ඕන මේකේ වීඩියෝස් මා ගාව නැහැ. මොකද මට රියදුරු වසරට යන්න වෙච්ච නිසා. කොහොම වුණත් අපි ග්‍රේමවුත් වලට එනකොට සෑහෙන හවස් වෙලා සෑහෙන රෑ වෙලා ඇත්තරම. සියලුම අවන්හල් වහලා එක තැනයි ඇරලා තිබුණේ මැක්ඩොනල්ඩ්ස් එක. ඒකත් අපි එතන ඉන්න වෙලාවෙ මේගොල්ලෝ වහන්න ගත්තා. අපි එතනින් රාත්‍රී ආහාරය අරගෙන අපේ රාත්‍රී නවාතැන්පොළට ගියා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න මීළඟ දිනේ අපි තවත් සොඳුරු සංචාරයකට ඒක මේටත් වඩා ඉතාමත් සොඳුරු වෙනවා නොඅනුමානයි. ඔබ කැමති වෙනවා නොඅනුමානයි. මම අත්දැකලා තියෙන නිසා කියන්නේ එන්න අපි සමග එකතු වෙන්න. ඉතින් අප සමග මෙතෙක්කල් එකතු වුණාට ස්තුතියි. එකම අපව සබස්ක්‍රයිබ් කරන්න නම් අමතක කරන්න එපා. ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ස්තුතියි. නැවත තව රූප රචනාවකින් එක්ව වෙනතුරු ඔබට සුබ දවසක්.